කොහොමද කට්ටිය මට මේ දේශීය ආදායම් අනුමාන පේපර් එක තියලා ගාණක් හම්බුණා. මේකේ තියෙන්නේ මේ පැයට කිලෝමීටර් මේ රිනේ කියලා තිබ්බොත් අපි කියන්නේ පැයට කිලෝමීටර් 40ක වේගෙන් ගමන් කරන වාහනයකට ගමනක් යන්න පැය භාගයක් ගත වෙලා. එතකොට ඒ වාහනේ පැයට කිලෝමීටර් 50ක වේගෙන් ගියොත් එහෙම ගත වෙන කාලේ මිනිත්තු වලින් අහනවා. එතකොට මේ මම ලියලා තියෙන පැයට කිලෝමීටර් කියන එක තියෙන්නේ කොහොමද කියලා මේකට එක සූත්‍රයයි චූටි සූත්‍රයයි ඕනි. මේ කෑල්ල අපි බලමු කොහොමද බේරගන්නේ කියලා. හරිද? එතකොට පැයට කිලෝමීටර් 40ක වේගෙන් කියන්නේ මෙයා පැයකට යනවා කිලෝමීටර් 40ක් නේද? එතකොට මෙයා පැය භාගයකට කොච්චරක් යනවද? පැය භාගයකට යන්නේ එහෙනම් කිලෝමීටර් 20යි. එහෙනම් අපේ ගමනේ දුර කොච්චරක්ද? කිලෝමීටර් 20යි. හරිද? අපිට දැන් ඕනේ ඒ වාහනේ මෙන්න මේ වේගෙන් ගියොත් මේ කොච්චර මේ කාලෙකින්ද යන්නේ කියලා. හරිද? කොච්චර කාලයක් යනවද කියලා. එතකොට අපිට ඕකට ගන්නේ වේගය සමානයි දුර බෙදීම කාලය කියන සූත්‍රය නේ. දුර බෙදීම කාලය. එතකොට අපිට දැන් තියෙන වේගය මොකද්ද? පැයට කිලෝමීටර් 50. හරිද? දුර කොච්චරද? දැන් අපි දුර හොයාගත්තා. දුර ඇවිල්ලා පැයට කිලෝමීටර් 20යි. දුර ඇවිල්ලා කිලෝමීටර් 20යි. අපිට ඕනේ දැන් කාලයනේ. එහෙනම් අපි මේක ඔයගොල්ලෝ දන්නවා සරල ගණන් t අකුර මෙහෙට යනවා. එතකොට මෙතන තියෙන එකනා බෙදීමක් කියලා තමයි සමන ලකුණෙන් පල්ලෙහාට එන්නේ. 50යි km h ඍණ එකනේ. එතකොට මේ කිලෝමීටර කපලා යනවා මේ h ඍණ එක කියන එකනා උඩට යනවා. හරි? එයා දර්ශක නීතිය අනුව පැය වෙනවා. හරිද? එහෙනම් කාලය අපිට පැය වලින් එන්න ඕන මතක තියාගන්න. 5න් 2යි. පැය. හරි? මේක අපි මිනිත්තු කරගන්න ඕනේ නේද? එහෙනම් මොකෙන්ද වැඩි කරන්න? 60න් වැඩි කරමුනේ. t සමානයි 60න් වැඩි කරොත් මිනිත්තු වෙලා එනවානේ. උත්තරේ මිනිත්තු වලින් එනවා. එහෙනම් මේක බෙදන්න 5ට 5 1යි 60ට 5 12යි. 12 සරක් 2 කීයද? මිනිත්තු 24යි.